හායි කොහොමද ඔයාලට මම ඉතින් අද කියලා දෙන්න යන්නේ කොහොමද උසස් පෙළ ව්‍යාකරණ පේපර් එකකට ලකුණු 100න් 100ම ගන්න විදියට පේපර් එකට උත්තර ලියන්න කියලා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක එක්ක දිගටම එක්කුතු වෙලා ඉන්න. හරි. මේ තියෙන්නේ 2023 24 අවුරුද්දේ. ඒ කියන්නේ මම A level කරපු අවුරුද්දේ A level එක්සෑම් එකට ආපු සිංහල ව්‍යාකරණ පේපර් එක. ඉතින් මම ඔයාලට පහසු විදිහකට මේ පේපර් එකට උත්තර ලියන්න පුළුවන් විදිහක් කියලා දෙන්නම්. හරි. එතකොට සිංහල පේපර් එකේ දෙවෙනි කොටස තමයි ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය. එතකොට මේකේ දෙවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක්. ඒකේ කරන්න තියෙන්නේ සාමාන්‍ය විදිහට ඡේදයක් දීලා ප්‍රශ්න 6ක් අහනවා. හොඳට ඡේද කියවලා ඒකට උත්තර ලියන්න තමයි තියෙන්නේ. ඒක ඕනම කෙනෙකුට ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒකෙම අනිත් කොටස තමයි සාරාංශකරණය. ඒකත් අනිවාර්ය ප්‍රශ්නයක්නේ. ඒකට ලකුණු 13ක් දෙනවා. ඒක හොඳට කියව ගන්න ඕනේ. කියවලා තමයි සාරාංශ කරන්න ඕනේ. ඊට පස්සේ අපිට තුන්වෙනි ප්‍රශ්න විදිහට එන්නේ රචනයක් ලියන්න. ඔයාලට කැමති එකක් මේකෙන් තෝරගෙන ලියන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ එන්නේ වාක්‍ය රටාවලින්. මේක නම් අනිවාර්ය ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාලට කැමති නම් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නය සමාස, තද්දිත, කෘදන්ත වගේ ඒවාගෙන් තමයි එන්නේ. ඊට පස්සේ හයවෙනි ප්‍රශ්නේ එන්නේ සංදි වලින් විභක්ති. එතකොට ඔයාලට ඒකත් ඕනි නම් තෝරගන්න පුළුවන්. අනිවාර්ය ප්‍රශ්නයක් නෙමෙයි ඒකත්. ඊට පස්සේ හත්වෙනි ප්‍රශ්නය. ඒක නම් අරවට වැඩිය මං හිතන විදිහට ලේසි ප්‍රශ්නයක්. ඒකෙනුත් අහන්නේ ඡේදයක් දීලා ප්‍රශ්න අහන එක. අපි දැන් පේපරේ ස්වරූපය හඳුනාගෙන ඉවරයිනේ. දැන් බලමු මේවට කොහොමද උත්තර ලියන්නේ කියලා. හරි. ඊළඟට ඔයාලා මේ දෙවෙනි ප්‍රශ්නේදී කරන්න ඕනේ ඡේදයට කලින් ප්‍රශ්න ටික කියව ගන්න එක. ඊට පස්සේ ඔයාලා ඡේද කියවනකොට ප්‍රශ්න ටික මතක නිසා ඒවට උත්තර හම්බෙනවා. එතකොට ඒවා මාක් කරගෙන යන්න තියෙන්නේ. එහෙම කරන්නේ අපි කාලය ඉතුරු කරගන්න ඕන නිසා මෙතෙන්දි ගොඩාක් ලේසි ප්‍රශ්න ටිකක් අහන්න නිසා ඔයාලට ලකුණු 12න් 12ම ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන සාරාංශකරණය කියන ප්‍රශ්නය කරන්න. මේකෙදි ඔයාලා කරන්න ඕන මුල ඉඳලා ඡේදයේ අවසන් වෙනකන් හොඳට කියව ගන්න එක. එකපාරක් කියවලා තේරුම් නැත්නම් 3-4 පාරක් වුණත් කියව ගන්න එක හොඳයි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ ඡේද තියෙන වචන ටික ගණන් කරගන්න එක. එහෙම කරලා ඔයාලා මේ ඡේද තියෙන වචන ටික ඔක්කොම එකතු කරලා 3ෙන් බෙදන්න ඕනේ. අපි එහෙම කරන්න ඕනේ මේ ඡේදය සාරාංශකරණය කරන්න තියෙන්නේ වචන 3ෙන් එකක් වනසේ විදිහට. අපි උදාහරණයක් විදිහට හිතමු මේකේ වචන 150ක් තිබ්බා කියලා. ඒක 3ෙන් බෙදපුවාම එන්නේ 50නේ. එතකොට ඔයාලා මේ ඡේද සාරාංශ කරන්න ඕන අවසානයේදී වචන 50ක් වගේ ගාණක් එන විදිහට. තව එකක් කියන්න ඕනේ මෙතන දැන් ඡේද දෙකක් විදිහට තිබ්බට ඔයාලා අවසානයේ සාරාංශකරණය කරපුවාම තියෙන්න ඕන එක ඡේදයක් විතරයි. එහෙම තිබ්බේ නැත්නම් දෙකක් විදිහට ලියලා තිබ්බොත් අනිවාර්යයෙන් ලකුණු කපනවා. මේ ඡේද තියෙන වැදගත්ම කරුණු ටික විතරක් අරගෙන සාරාංශ කරලා අන්තිමේටම ඒ ඡේද තියෙන වචන ගාන අගින් දාන්න ඕනේ. එහෙම නැත්නම් ඒත් ලකුණු කපනවා. ඒක ඔයාලා මතක ඇතුව කරන්න ඕනේ වැඩක්. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට එන්නේ රචනයක් ලියන එක. ඒක අනිවාර්ය ප්‍රශ්නයක්නේ. ව්‍යාකරණ පේපරේ වැඩියෙන්ම ලකුණු හම්බෙන්නේ මේ රචනාව දෙන කොටසට ලකුණු 25. ඒකෙදි අපි කරන්න ඕනේ දැන් දීලා තියෙනනේ මාතෘකා 5ක්. ඒකෙන් කැමති එකක් තෝරගෙන වචන 300ක් 350ක් විතර ලියන්න ඕනේ. ඒ කියන්නේ පිටු 2කමාරක්. එතකොට තමයි වචන 300ක් 350ක් අතර ගාණක් එන්නේ. මම නම් ලිව්වේ මේ බුද්ධිගලණය හා ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග කියන මාතෘකාව. ඒත් ඔයාලට කැමති මාතෘකාවක් තෝරගෙන පහසු විදිහට ලියා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ රචනාව ලියනකොට ආරම්භය, අන්තර්ගතය සහ අවසානය ඡේද වලට බෙදලා ලියන්න ඕනේ. ඔයාලට කැමති නම් උපමා, රූපක වගේ දේවල් දාලා ලස්සන කරලා ගන්න පුළුවන් රචනාව.
ඒත් එක්කම මේ රචන ලියනකොට කොයිම වෙලාවකවත් වචන 300ට වඩා අඩුවෙන් ලියන්නත් එපා 350ට වඩා වැඩියෙන් ලියන්නත් එපා. එහෙම වුණොත් ඔයාලට ලකුණු අඩු වෙන්න පුළුවන්. එතකොට හතරවෙනි ප්‍රශ්නේ එන්නේ වාක්‍ය රටාව වලින්නේ. ඔයාලට කැමති නම් ඒ කියන්නේ වාක්‍ය රටාව හොඳට පුළුවන් නම් මේ ප්‍රශ්නේ තෝරගන්න පුළුවන්. ඒ වුණාට මේකෙදි විශේෂ වාක්‍ය රීති තියෙනවනේ. ඒවා අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා මේ ප්‍රශ්නේ තෝරගන්න එපා. උත්තර ලියනකොට හරියටම දෙයක් ෂුවර් නැත්නම් මේකට උත්තර ලියන්න යන්න එපා. මොකද නිකරුණේ ලකුණු අඩු කරගන්න ඕනේ නැති නිසා. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නය එන්නේ අණුවන්ගේ ලියන්න. ඒකත් එච්චර ලේසි ප්‍රශ්නයක් නෙමේ. මම නම් මේ ප්‍රශ්නේ තෝරගන්නේ කොයිම වෙලාවකවත් උත්තර ලියන්න. මොකද ඒකේ එක කෑල්ලක් ලිව්වොත් එක වචනයකට උත්තරයක් ලිව්වොත් එක ලකුණයි හම්බෙන්නේ. එතකොට 6 වෙනි ප්‍රශ්නෙත් එහෙමයි. ඒකේ හිස්තැන් පුරවන්නයි ආය අහන්නේ සංදි වලින් එහෙමනේ. එතකොට ඒකේ අපි කොච්චර මහන්සි වෙලා මේකේ උත්තර ලිව්වත් එක කොටසකට හම්බන්නේ ලකුණු භාගයක් වගේ පොඩි ලකුණක්නේ. එතකොට අපිට ඒක ලියන එක පාඩුයි. ඒක නිසා අපි හැම වෙලේම කරන්න ඕනේ පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් තෝරගෙන ඒකේ උඩරිම ලකුණු ප්‍රමාණයකට යන එක. අරක එක කොටසක් හරි වැරදුනොත් ලකුණු භාගයක් නැති වෙනවා. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ මම නම් තෝරගත්තේ මේ ප්‍රශ්නේ. ඒකෙත් හැබැයි ඡේදයක් දීලා ප්‍රශ්න අහන එකනේ තියෙන්නේ. එතකොට ඒකෙත් අකාරාදී පිළිවෙල, කෘදාන්ත, තද්දිත වගේ පොඩි පොඩි දේවල් පිළිබඳව පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒකටත් උත්තර ලියන්න බෑ. ඒ වුණාට අනිත් ඒවට සාපේක්ෂව මේ ප්‍රශ්න ගොඩක් ලේසි. ලකුණු ගන්න ලේසි. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ. මේ ප්‍රශ්න ලියනවා නම් අනිවාර්යෙන් අක්ෂර පිළිබඳව අවබෝධයක් තියෙන්නත් ඕනේ. ඊළඟ ප්‍රශ්නේ තමයි 8 වෙනි එක. ඒක තමයි කෙටි සටහන් ලියන ප්‍රශ්නේ. ඒකේ මාතෘකා 5ක් දෙනවා. ඒකෙන් තියෙන්නේ කැමති මාතෘකා 3ක් තෝරගෙන කෙටි සටහන් ලියන්න. එතකොට එක කෙටි සටහනකට ලකුණු 5ක් හම්බෙනවා. මේකත් මම ලිය ප්‍රශ්නයක්. ඒකේ ලකුණු 5ක් හම්බෙනවනේ එක කෙටි සටහනකට. එතකොට අපිට ලකුණු ගන්න ලේසි හින්දා ඒක කරන එක හොඳයි. එතකොට මම අර ඉස්සෙල්ලා 4 වෙනි ප්‍රශ්න ගැන ඔයාලට කිව්වේ වාක්‍ය රටාව වලින් ප්‍රශ්නයක් අහන එක ගැන. එතකොට මම 1997 ඉඳලා 2022 අවුරුද්ද වෙනකන් වාක්‍ය රටා ටික ඔක්කොම කරලා විභාගෙට ගියේ. එහෙම ප්‍රැක්ටිස් එකක් තිබ්බේ නැත්නම් ලියන්න ගොඩක් අමාරු වෙනවා. ඒකින්ද හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඔයාලත් පාස් පේපර් කරනකොට වෙන වෙනම මේ කොටස් ටික එක ළඟට අරගෙන උත්තර ලියන්න ඕනේ. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ කෙටි සටහන් ලියන එක. මම මේ ලියපු කෙටි සටහන් ටිකක් ඔයාලට පෙන්නන්නේ. එතකොට මේ එක මාතෘකාවකට මේ වගේ ප්‍රමාණයක් කෙටි සටහනට ලිව්වොත් ඇති. ඒ කියන්නේ අපි හිතමු මිශ්‍ර ක්‍රියා කියලා. එතකොට මේ මිශ්‍ර ක්‍රියාවල තියෙන ප්‍රධාන ලක්ෂණ ටික දාලා උදාහරණ 3ක් විතර දාලා උත්තර ලියපුවාම ඒකට ප්‍රමාණවත් වෙනවා. මට දීලා තියෙන්නේ 5න් 3යි. ඒ වුණාට අනිවාර්යෙන් ඔයාලට එක්සෑම් එකේදී 5න් 5ම ගන්න පුළුවන්. මං හිතන විදිහට නම් මේ කෙටි සටහන් ලියන ප්‍රශ්නේ තමයි ලේසිම ප්‍රශ්න ව්‍යාකරණ පේපරේ තියෙන. මේ තියෙන්නේ අර මම ලියපු සාරාංශ කරන්නේ. මේ විදිහට අගින් වචන ගාන දාන්න ඕනේ. අනිවාර්යෙන් මතක් කරලා දාන්න ඔයාලා ඒක. වචන ගාන දැම්මේ නැත්තම් එක ලකුණක් ඔයාලගෙන් කපනවා ළමයි. මම මේ පෙන්නන්නේ මම පේපර් එකට ලියපු උත්තර මේ වගේ මම ලියපු රචනයක්. පිටු 2කමාරක් විතර ලියන්න ඕන වචන 300ක් 350ක් එනකම්.
එතකොට මේ තියෙන ව්‍යාකරණ පේපරේ ඉරිගහන ප්‍රශ්න පත්‍රය. එතකොට මේකේ කෙටි ප්‍රශ්න 20ක් එනවා. ඔයාලට මේක පුහුණු වෙන්න ඕනේ. ඉතින් පාස් පේපර් කළාම තමයි, නැත්තම් එකපාරටම ගිහින් පේපරේට උත්තර ලියන්න අමාරුයි. 20න් 20ම ගන්නවා කියන එක නම් එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒ වුණාට 20න් 19ක්වත් ගන්න ඔයාලා try කරන්න ඕනේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න. bye bye. ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.